අඩුවීමකට ලක් වෙනවා. ඉතින් එදා අවිෂ්කමන ක්‍රීඩකයෙක් හිටියා නම් ඔහු ඉදිරියට යන උත්සාහයක් දරනවා. මෙන්න යුද හමුදා ක්‍රීඩකයන් ඉදිරියට යමින් මෙන්න නදීෂ, ඒ වගේම සචින්ත පියුමාල්, වරාය අධිකාරිය මෙන්න චූල, ඉතින් සජිත් මෙන්න දහම් ලාබාල ක්‍රීඩකයා ප්‍රභාත් මදුසංක, ඒ වගේම සජිත් කටාන ප්‍රදේශයේ 56 යුද හමුදාව ක්‍රීඩා සමාජය මෙන්න සුරේෂ් තරංග අතරම මෙවර වැඩිම තරඟ ප්‍රමාණයක් ජයග්‍රහණය කරපු ක්‍රීඩකයා ස්ටෑන්ඩඩ් පාපැදියෙන්, ඒ වගේම හේමදු චරිත් ප්‍රනාන්දු චතුරංග සොයිසා අපි දක්නට ලැබෙනවා හරිදු මීමනගේ ඔහු දක්ෂ ක්‍රීඩකෙක් ලාබාල, ඒ වගේම ප්‍රවීන් මේ ප්‍රදේශවල මම හිතා පින්තුට සහයෝගය ලබා දෙනවා. නවාතම් පාසුකම් මේ පුත්තලම කියන ප්‍රදේශයේ පැමිණුණාට පසුව මම හිතන්නේ අගයික මෙන්න රවින්දු අද අපි දක්නට ලැබෙන්නේ නැහැ. ඉදිරි පෙළට පැමිණෙනවා රවින්දු අතරම දක්ෂ ක්‍රීඩකෙක් අඩු ගන්නව තරණයේදී ඔහුට කඩක්නට ලැබෙනවා. ඔහු ස්ප්‍රින්ට් ජය රේඛාවකට එන්න උත්සාහයක් දරන මොහොතක් වෙන්න ඕනේ. ඒ වගේම අරෝෂ් මාලිංග අතන මාලිංග ඔහු අංග 23 මෙන්න තරුෂ ඒ මම හිතන්නේ සුන්දර මතකයක්. ඒ මතකයත් එක්ක ඉතින් විවාහ උත්සවයක් වැඩි දවසක් නෑ. මෙන්න සුරේෂ් තරංගගේ සහෝදරයා ප්‍රදීප් තරංග ඉසුරු වැලිවත් අංකාශ ඉලක්කමක් වශයෙන් තමයි සාංශේහාර අනුර හෙට්ටිආරච්චි මෙන්න ක්‍රීඩකයෝ පසුපසින් මොන සියලුම ක්‍රීඩකයා එක පොකුරක් වශයෙන් තමයි සටහන් වන්නේ. ඉතින් මේ පොකුර කුමක් සිදු කරයිද? තරඟ අවසානයේ අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන්ට සහයෝගය ලබා දෙන්න ස්ප්‍රින්ට් එක බලන්නේදී මම හිතන්නේ බලන අය ගොඩක් අපි දක්නට ලැබෙන්නේ නැහැ වෙනදා වාගේ වැටවල් එහෙම තියෙනවා. ඉතින් ක්‍රීඩකයන්ට අනතුරක්පත් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන තරඟ අවසානයේදී slow කොට ජයග්‍රහණය කිරීමට වෙන සාරංග